ඔන්න ඉතින් මම කිව්වා වගේම අදත් මම හරියටම සතියකින් ආවලු බැටලයක් අරගෙන ඔයාලා ගියේ සතියේ දාපු එක වැඩි බලලක් නෑ අනේ වන්දරි ඉන්නෙත් නෑ වැඩක් නෑ කමෙන්ට් එකක් අතෑම දුක් නෑ ඉතින් මට හිතුණ දේ මම මොන් අදගෙන ආවා මට මේ ගොඩක් කාලයක් විතර රිසර්ච් එකක් මම ක්‍රීම් කකර් වීඩියෝ කළා නෑ ඒ දවස්වල ඉඳන්ම කළා නෑ මේ ගොඩක් කාලෙක ඉස්සරහ තිබ්බේ ඒ හින්දා මම අද ක්‍රීම් කකර් බැටලයක් තමයි ගෙනාවේ මැලිබන් එකේ මංචි එකේ මම පේරන්නේ මේ ඉබ්බල කතා කරලා ඉඳලා වැඩි කතා කරන්න යන්නේ නැහැ කලින් වීඩියෝවක් පට්ට දිගුණා විනාඩියක් අතව තිබ්බා ඒ බෝරින් ඊයකින් ඔයාලා බලපන් කියවිලා අහන්න ඕනේ නැතුව වෙන්නේ ඒකනේ ඉතින් ඔයාලා මුකුත් නැත්තේ වීඩියෝ බලලත් නැත්තේ අවුලක් නේ එහෙනම් වැඩි කතා ඕනේ නැහැ අපි මේ දෙකේ රස කොහොමද කියලා බලමු ඊට කලින් බලමු මේ දෙකේ ප්‍රයිස් එක කොහොමද කියලා මම හැන්ඩි පැක් දෙකක් ගත්තේ මේකේ මේ මංචිකේ ප්‍රයිස් එක වෙනවා රුපියල් 100ක් ඒ වගේ මෙල්බන් එකේ ප්‍රයිස් එක වෙනවා රුපියල් 90ක් රුපියල් 10ක වෙනසක් තියෙනවා මෙල්බන් එක. මෙල්බන් එක රුපියල් 10ක් අඩුයි. ඒකෙන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් එකම ග්‍රෑම් ගන්න තියෙන ග්‍රෑම් 58ට රුපියල් 10ක පොඩි අඩුවීමක් තියෙනවා මෙල්බන් එකේ. තියෙනවා රෙඩ් ලේබල් එකක් ඉන්නේ ලුණු වලට නම්. සීනි නම් ඇත්තට මේ ගොඩක් නැහැ මේක ලෙඩුන් කනවා කියනවා ලෙඩුන්ට දෙනවා දෙන්න හොඳයි කියනවා ලෙඩුන්ටත් මේක තමයි මම දැකලා තියෙන ඉස්ත්‍රි දාලා මේක තමයි අරන් යන්නේ ගොඩක් අය ලෙඩුන්ට දෙන්න. ඒ වගේ මේකේ ෆැට් ලෙවල් එක නම් වැඩි. ෆැට් සාමාන්‍යයෙන් ග්‍රෑම් 112ක් වගේ තියෙනවා. මංචියේ ග්‍රෑම් 115ක් වගේ තියෙනවා. එහෙනම් බලද්දි ෆැට් ලෙවල් එක අතින් වැඩි මංචි එක. මේක 12යි ෆැට් 3ක් වැඩි මංචි එක. දන්නේ වැඩකට ආවම වැඩි නැහැ මේ වීඩියෝ එක ක්ලික් කරලා තවත් ඒවා කියවන්න ගත්තොත් අපි එහෙනම් බලමු කොහොමද මේ වගේ රස කියලා. මුලින්ම අපි බලමු මංචියේ රස කොහොමද කියලා. ඊයේ සැරේ මෙල්බන් එකේ මුලින් බැලුවේ මේ සැරේ බලමු මංචියේ කොහොමද. Ayo disketkan lah yang mendapat kalau rasanya. Asalnya rasanya nama ini jadi, aku rahak dari yang tadi kita piti kalah cerahak kene. Mereka ada rahak lulu rahak dia goda deep lulu rahak kena. Gimana? ක්‍රීම් ගතියක් නැහැ ක්‍රීම් ගතියක් නැහැ වේච් එකක් තියෙන්නේ දැන් මේක සෙට් වෙනවා දැන් තේ එකක් වගේ ගොලක් අද්දම ක්‍රීම් එකක් සාම සෙට් එකක් ගන්නෙත් එහෙමනේ මේක නිකන් කද්දි නිකන් කුඩු වෙලා නිකන් වේලිච්ච දෙයක් වගේ කටේ තියෙන අර කෙලක් හිමිලා නැහැ කියලා මේ කරට දාගත්තා නම් එමෙ නිකන් මාත් මේක නිකන් කන්නලා රෙකමන්ඩ් වෙන්නේ කොහොමද හරියන්නේ නැහැ මේක කනවා නම් තේ එකක් හරියට පොඟල තම කන්න ඕනේ ඒක තමයි මේකේ රියල් ටේස්ට් එක ගන්න පුළුවන් ඉතින් මේක නෑ මට වෙන කියන්න දෙයක් නැහැ අපි බලමු අපි යන දැන් බලමු මෙලිබන් එකේ රස කොහොමද කියලා. මේකත් එක්ක අපි කම්පෙයාර් කරලා බලමු කොහොමද රස දෙකේ වෙනස කියලා. අපි නම් බලමු. දැන් කරුණා බිස්කට් එක පුංගා. අපි පොඩි ආගතා මෙලිබන් එක හයියයි පොඩ්ඩක්. මංචේරට පොඩ්ඩක් හයිය හාර්ඩ් ගතියක් තියෙනවා. හදිනවා කටස් ගාලා හැදෙන තත්ත්වයක් ඉන්නේ. මෙල්බන් එකේ ලුණු රස ඇත්තටම ගොඩක් අඩුයි. මම හිතන්නේ මංචේට වඩා ලුණු අඩුයි. ආව මංචේට වඩා මිලිග්‍රෑම් ගාන ලුණු අඩුයි. ඒක තමයි මට දැනෙන්නේ අර විදියට පොඩ්ඩක් ලුණු අඩුයි. අද මෙල්බන් එකක් දිනම් ඇත්තටම අර කට වේලිලා කියලා කට ඇතුලේ තියලා කුඩු වෙලා යනවා වගේ ගතියක් දැනුන්නේ නැහැ. ඒ කියන්නේ කට ඇතුලේ නිකන් වේලිලා අර කුඩු කට ඇතුලේ අන්තර විතර කෙලින් දෙනවා වගේ ගතියක් නැහැ. ඒක normal බිස්කට් එකක් වගේ හපන්න පොඩ්ඩක් තියෙනවා කෙලින් ඉඳන ගතියක් අර මේකේ වගේම පොඩ්ඩක් තියෙනවා. ඒකට මංචියකට සාපේක්ෂව මෙල්බන් එකේ අඩුයි ගතිය. මෙල්බන් එකේ නම් ඇත්තම ලුණු රසය දැනෙනවා ගොඩක් අඩුයි. ගොඩක්ම අඩු වෙලා තියෙනවා. යටින් බලද්දි මංචකට වඩා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙල්බන් එක කියලා මට අද හිතෙනවා. අද බැටල් එකේ ඒකට මට වින් එක දෙන්න වෙන්නේ මොකේද? වහිදන් මම මොකේද වින් එක කරා ඒකද ඊයද? වහිදන් මොකද වලවලා කියලා බලන්න. වෙන මොකක්ද ඉතින්? මංචේ ගන්නේ මෙල්බන් එකට. අද බැටල් එකේ නම් වින් කරන්නේ මෙල්බන් ක්‍රීම් කැක්. ඉතින් ඔච්චරයි. වීඩියෝ දිනනවා. මේක කියන්න වෙන දෙයක් නෑ අත්තටම. මොනවා කියන්නද? මම කියෙව්වෙත් නෑ අද වැඩි අද වීඩියෝ එකක් ක්ලික් වෙලා නැතුව ඇති මම කපනවා ගොඩක් මේ වීඩියෝ එකකින් ඇත්තටම දිගයි නා එහෙනම් ඊළඟට මම මොකද කරන්න ඕන කියලා යටින් කමෙන්ට් කරලා යන්න
අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකම් ජය වේවා.